ඔන්න 600ද Xiaomi 17T ද මේ ෆෝන් දෙකෙන් ගෙවන ගානට සුපිරිම වටින්නේ මොකක්ද කියලා අපි අද කතා කරමු. same price range එකේ තියෙන මේ ෆෝන් දෙකේම ඩිසයින් එක ගැන අපි මුලින්ම කතා කරමු. Honor 600 එකේ ප්‍රීමියම් ඩිසයින් එකක් වගේම IP68 69 වගේ රේටින් එක තමයි රිලීස් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි 17T එකත් IP68 රේටින් එකත් එක්ක තමයි රිලීස් වෙලා තියෙන්නේ. මේ ෆෝන් දෙකේම ඩිස්ප්ලේ එක ගැන කතා කරද්දී මේ ෆෝන් දෙකේම AMOLED ඩිස්ප්ලේ එකක් අපිට බලා ගන්න පුළුවන්. performance ගැන කතා කරද්දී chipset එක කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. Honor 600 එකේ Snapdragon 7 Gen chipset එකක් වගේම 17T එකේ MediaTek chipset එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු මේ ෆෝන් දෙකේ බැටරි ගැන. Honor 600 එකේ mAh 7000 බැටරියක් වගේම වෝට් 80ක ෆාස්ට් චාර්ජින් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි 17T එකේ mAh 6500ක බැටරියක් වගේම වෝට් 67ක ෆාස්ට් චාර්ජින් අපිට බලා ගන්න පුළුවන්. Honor 600 එකේ මෙගාපික්සල් 201 කැමරාවක් වගේම 4K ෂූට් කරන්නත් පුළුවන්. 17T එකේ මෙගාපික්සල් 50ක් කැමරාවක් වුණාට ඒකෙත් ඔයාලට 4K ෂූට් කරන්න පුළුවන්. ඔයා මේ ෆෝන් දෙකේ මොන ෆෝන් එකකට කැමතිද? ඔයාලට පොඩි ගාණක් දීලා මේ ෆෝන් දෙකම ගෙවන්න ගන්න පුළුවන්. ID එකයි ගරන්ට් එකයි හිටපුවාම හොඳටම ඇති. ඒ වගේම තමයි ඔයාලට කොකෝ, PC, මින්පේ වගේ උනක් ගන්න පුළුවන්. ඉතින් ගෙවන ගන්න හොඳම ෆෝන් එක මොකද්ද කියලා ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් දාලා යන්න.